ඔන්න අද අපි යන්නේ ලංකාවේ තියෙන විශාලතම මින්මදුර බලන්න. ඉතින් යාළුවනේ මේක පිහිලා තියෙන නුවර ටවුන් එකේ ඉඳන් තලවතුවේ ටවුන් එකට ගිහිල්ලා එතනින් අපි පික්නික් එකක් දාගෙන ගියා සිංහාරගම කියන ගමට. අන්න ඒ ගමේ තමයි මේ ලංකාවේ විශාලතම මින්මදුර පිහිලා තියෙන්නේ. මේ ගමන අපි ගියේ බස් එකේ. ඉතින් හොයාගන්න කිසිම අපහසුතාවයක් ගුණේ නැහැ. මොකද අපි Google Map එක දාගෙන ගියේ. මේ පාර නම් මැප් එකේ කිසිම අවුලක් උඩෙත් නැහැ. හරි තැනට හරියටම අපි ගියා. කොහෙද දුවන්නේ සුදු? එක්සිට් එක පැත්තට නෑනේ. කොහෙද දුවන්නේ? අපි දැන් ටිකට් දෙකක් ගත්තා. ඉතින් මේකේ පැකේජ් වලට දෙකක් තියෙනවා. එකක් තමයි 850 තියෙන පැකේජ් එක. ඒකට ඉන්ක්ලූඩ් වෙන්නේ මෙතන මාළු ටික බලන එක විතරයි. කිසිම දෙයක් අල්ලන්න හරි බෑ. අනිත් එක දැක්කනවා 1200යි. ඒකට මේකේ ගේම්ස් කියන එක ඇක්ටිවේෂන් ෂොට්ස් එකක් මේ ප්ලේ කරන්න. ඒකට මාළුන්ට කැම දාන්න කුරුල්ලෝ අතට ගන්න ඒවා. ඉතින් අමිල දෙබස් මේක මං ගත්තේ ඒ ටිකට් එකත් අමිලට ගත්තේ මාළු බලන්න විතරක් ටිකට් එක. එයාට මාළුන්ට කන්න දෙන්න ඕනේ නැහැ කියලා ඉන්න. ඉතින් එන්ට්‍රන්ස් එකේ අර පැත්තේ මම මේකට පිළිසන්න අම්මේ අර ගල්ස් කියලා බොරුන් සුදු බොරුන් ඉන්නේ. ගඳයිද? ගඳයි. එහෙනම් ගියේ මොකටද? මේ යාළුවනේ මෙයා ආරා දින්නේ මට කියලා ෆොටෝ එකක් ගහගන්න. හරිද? පේනවනේ. ඉමීට ගිහලා ඉඳන් ඉඳලා බෑග් එක මට දෙනවා දීලා කියනවා මට ෆොටෝ එකක් ගන්න කියලා. අනේ නිකන් ඉන්න සුදු. අපි සුදු දැන් මාළුන්ට කැම දාන්න යන දන්නේ යාළුවනේ. බලා ගන්න යගේ වැඩ. මෙන්න ඉන්නවා මාළු. අන්න යනවා කෑම ගන්න. කෑම කොච්චර දෙනවද සුදු? නැද්ද දාම? දැන් මගේ එකට තමයි කුණු ඔක්කොම දාන්නේ. එක් උට දාන්න ඕම් බා. දෙයින් ඉන්න මාළු මම මොනවද කියන්නේ? මොනවද? හරි ඉස්සරහට දාන්න. ඉස්සරහට දාන්න. You happy? Eva. Eva madeva. What kala ta bana sudu? Madeva. Mamma udah madeva.
ඔය යාළුවෝ භූත මන්දිරයට ආවා. වීඩියෝ කට්ටකුත් යනවා. කළුවරේ යනවා මට පේන්නේ නැහැ. ශ්‍රී ලංකාව වෝටර් වර්ල්ඩ් කියන්නේ මම පේනවත් දන්නේ නැහැ. පේනවත් දන්නේ නැහැ. සුපිරි ප්ලේස් එක. භයානක අත්දැකීමක් එනවා. එල්ලකිරි. ඔයා පේන්නේ නැහැ සුදු? යා. එන්න අනිවාර්යෙන්ම එතන පේන්නේ නැහැ යන්නිස්. මොනද? ඉතින් යාළුවනේ ඔන්නේ අම්මිලගේ පල්ක කිරිල්ල උන් අරගුරු නෙමෙයි යාළුවනේ. මේ කොහොමද කියන්නේ? අම්මට සුරෙක්කා ඉන්නේ. ඉලාපිය. එක්කෙනා ඉන්නේ. අන්න වල අපිටියක් දාලා. අනේ නෑ මේක තමයි ඉන්න. ඔව්. අස්සන මේ ලංකාවේ මාළු ඉන්න තැනට අපි ආවේ. අන්න වල ගප්පි මේ දාලා තියෙන්නේ. ඒ වල ගප්පි ආපි අලකුඩුවේ වෙන්නන්න. බලන්න යාළුවනේ ඉතින්. ඇවිත් තියෙන්නේ මේ. ඕ අර වෙල්වල ඉන්න තාමත් මේ. යාම හාල්මස්. යාම හාල්මස්. එලක් ගියාම නම් දාලා වෙල්ල කනවා. ඔය මම අල්ලන්නේ මේක ලොකු එකේ. ඒ ඕ හලෝ බලන්නේ හිනාවක් දෙන්න. මං ආසම අර පැත්තට. මෙවුම් නෑ කුමින්ස් බා මේකේ ආයිනයි එන්න යන්නේ පේනත් දාලා මොකද නෑනු යන්නේ ලස්සනයි හැබැයි මේ ගොඩෝක් ඉන්නවා කොහෙද මැනිචෝන මැනිලා නෙමෙයි උන් නිදි යන්නේ එන්න නෑ වැඩි අර පීනන්න නැති මේ මෙති උන්ටයි යාළුවනේ මේ මාළුගේ දත් දෙක නැත්තම් මරා ගන්න. අන්න මේ මාළු මේ කොළ මේ ඩොටාකට පීනන අපේ යාළුවෝ ටික. අනේ 50 තරුවගේනේ. ඔගේ අතරින් යාන තමයි මම හදන්නේ ලොකු විශාල ටැංකිය වලනේ මේ මාළු දාලා තියෙන්නේ. මේ තාම මේක හදන ගමන් තියෙන අප්‍රේල් වගේ වෙනකොටලු හොඳට මේ හොනන්නේ. ඉතින් ඔන්න මම ඉතින් යනකොට මේ හැව මාළුව මහල්ට පෙන්නන්න යන්නේ. ඔයාලා ඉතින් එන්න මෙතන බලන්න නේද? නෝ. කොහොම? පේන්නේ නැහැ. සබ්මරීන් එකක් කෙනා මන්ට මේ බන්නේ ඔන්න මේ කොහොමද මේ චුට්ටෝ. හලෝ මේ හලෝ අක්කාවේ. ඔන්න. ඇයි ඈ?
සද්දෙක් ගැලේවා. සද්දෙක් ගැලේද? ඒ කරන දේ කියලාද? ඉලක්කන දියන්න හොඳේ. Wah, bimbang dia tu. Yang tu lagi dia. Wanda. Simpan itu. Dia aneh kat dia, mat dia. Oh, mat kat dia. දන්නේ අපි දන්නේ කොහොමද වන් ටිකේ එලකිරි වෙන්න තියන්න හොඳේ හරි බීමට තියන්න උඩට තියන්න කොහෙ කොහෙ වැදලා වන් දෙකේ ආගේ තන්නේ නැද රණ්ඩු බෝල් එක और मालूम तरंगन देंड आ तमिल पाट ఉంది මේක එච්චර මාළු නෑ චයිනා වල ඉන්නේ මේක විතරයි මෙන්න මේ වගේ ෆොටෝස් ගන්න ලස්සන තැනුත් ඉතින් මේක තියෙනවා මේකට තට්ටුවක් දාන්නකෝ ලස්සන තියෙන්නේ. අපි ආයෙ හැදුවාම තෙමු ඉතින් දවස්. ඔව් ඈ සෑන්ටම සෑන්ට හදලා තියෙන්නේ. මාළම ලස්සන මම නම් දැක්ක ලොකුම මේ මාළු කලෙක්ෂන් එක නේ. දෙහිවල කොහෙද? මෙච්චර මාළු ගොඩක් මේ ලංකාවේ මං හිතන්නේ වෙන කොහෙවත් ඇති කියලා. ඒක ඉතින් මේකට ලංකාවේ ලොකුම ඉන්නතර කියන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම චුටි බබලත් එක්ක මේක බලන්න එන්න.
මේ නිදි බේ හුස්ම ගන්න දන්නේ නැකද? ඉදිනේ කහරලා මේ විදුර හයියද? ඉතින් යාළුවනේ ඔන්න අදට අපේ vlog එක මෙතන ඉවර කරනවා. ඉතින් හොඳයි මාළු. බොරු යාළුවනේ. අන්න මෙයා කිව්වේ ඇත්තද බලන්න. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න. ඊළඟ මාසේ නැවත අලුත් vlog එකකින් හම්බෙනකන් ඕගොල්ලෝ හැමෝටම බයි. අපිව subscribe කරන්න නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, අපිව share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. නම් ගිහින් බයි.